වසර 37000ක්. මේක නිකන් ඉලක්කමක් නෙවෙයි. පාහියංගල ලෙනෙන් හමු වුණු අපේ රටේ පැරණිතම මානව සැකිල්ලේ වයස තමයි මේක. ඇත්තකම මේක අපේ මානව පරිණාමය ගැන හිතාගන්නත් බැරි තරම් පුදුවසහගත කතාවක ආරම්භයක් කිව්වොත් නිවැරදි. අද මේ විස්තරාත්මක විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ ගවේෂණය කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ මුල් ජනාවාසවල පරිණාමය ගැනයි. අපි පැරණි මානව මූලයන් කොච්චර දුරට දිව යනවාද කියන එක මේ මූලාශ්‍රය ඔස්සේ හොයලා බලන එක ඇත්තටම හරිම සිත් ගන්නාසුළු අත්දැකීමක් වේවි. හරි, අද අපේ මාතෘකා පෙළගැස්ම වෙන්නේ ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස, ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය සහ අවසාන වශයෙන් අතීතයෙන් අනාගතයට කියන කරුණුයි. පළමු වන කොටස ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස මානව පරිණාමයේ කාලරේඛාව. ලංකාවේ මුල් ජනාවාස ගැන කතා කරද්දී මේ මානව පරිණාමයේ කාලරේඛාව වසර ලක්ෂ ගණනක් ඈතට යනවා. මේ දැවැන්ත කාලපරාසය අවබෝධ කරගන්නේ ලේසි වෙන්න ඒක ප්‍රධාන යුග තුනකට බෙදලා තියෙනවා. වසර ලක්ෂ ගණනකට පෙර ආරම්භ වුණු ප්‍රාග්-ඓතිහාසික යුගය, ක්‍රිස්තු පූර්ව 10 ඉඳලා ක්‍රිස්තු පූර්ව 500 දක්වා තිබුණු පූර්ව ඓතිහාසික යුගය සහ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳන් ආරම්භෙන මුල් ඓතිහාසික යුගය. මේ එක යුගය මානව ඉතිහාසයේ දැවැන්ත කඩයිම් සලකුණු කරනවා. දෙවන කොටස ප්‍රාග්-ඓතිහාසික යුගය, ගල් සහ ලෙන්වල යුගය. කිසිම ලෝහ භාවිතයක් එහෙමත් නැත්නම් ලේඛන කලාවක් ගැන අංශ මාත්‍රයක දැනුමක් නොතිබුණු හුදෙක් ගල් ආයුධ වලින් සතුන් දඩයම් කරමින් ජීවත් වුණු ආදිමානවයා, ඒ කියන්නේ හෝමෝ සේපියන්ස් බලංගොඩෙන්සිස් ජීවත් වුණු ප්‍රධාන ලෙන් කිහිපයක්ම ලංකා පුරාම විසිරීලා තියෙනවා. බුලත් සිංහලේ පාහියංගල, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන වගේම රාවණායල්ලෙන මේකට කදිම උදාහරණ. මේවයිනොන්ගේ පුළුල් ව්‍යාප්තිය ගැන ප්‍රබල සාක්ෂි අපිට ලැබෙනවා. දැන් මෙතන තියෙන වඩාත්ම සිත් ගන්නා කාරණය තමයි මේ ක්ෂුද්‍ර ගල් ආයුධ. හිතා ගන්නකෝ කිසිම නවීන තාක්ෂණයක් නොතිබුණු කාලයක ඔවුන් තිරිවානා සහ කහඳ ගල් පාවිච්චි කරලා කොච්චර සූක්ෂම ජ්‍යාමිතික හැඩතල සහිත ගල් ආයුධ නිර්මාණය කරලා තියනවාද කියන එක. ඇත්තටම පුදුමයි නේද? මේ ආයුධ ඔවුන්ගේ දෛනික පැවැත්මට වගේම දඩයම් කරන්නත් ඊටම තීරණාත්මක වුණා. ඔවුන්ගේ ජීවන රටාව මීටත් වඩා විස්මිතයි. මේ අය ගින්දර පාවිච්චි කරන්න හොඳින්ම දැනගෙන හිටියා. සතුන් දඩයම් කළා වගේම වල් ආල, ගෙඩි වර්ග එහෙම ආහාරයට ගත්තා. හැබැයි මේ අතරින් හරිම සංවේදී කාරණය තමයි මියගිය Tamanගේ ඥාතින්ව ඔවුන් නිදාගත්ත ජීවතුණු ලෙන් ඇතුළෙම වලලපු එක. ඒකෙන් ජීවිතය සහ මරණය අතර තිබුණු දැඩි බැඳීම අපිට පැහැදිලිවම පේනවා. තුන්වන කොටස පූර්ව ඓතිහාසික යුගය, දෙවැන්ත සංක්‍රාන්තිය. ක්‍රිස්තු පූර්ව 10 ඉඳලා ක්‍රිස්තු පූර්ව 500 දක්වා කාලය ඇතුළත අපේ මුතුන් මිත්තන් ඊටාම වේගවත් සහ දැවැන්ත තාක්ෂණික පිම්මක් පනිනවා. මේකේ මේ විශාල වෙනස මනාව පැහැදිලි වෙනවා. එක පැත්තකින් ඉන්නවා ලෙන්වල ජීවත් වුණු දඩයම් කරපු මානවයා. අනිත් පැත්තෙන් අපිට දකින්න ලැබෙනවා ස්ථිර නිවාස හදාගත්තු යකඩ, තඹ වගේ ලෝහ පාවිච්චි කරපු ගොවිතැනට යොමු වුණු දියුණු සමාජයක්. මේක නිකම් වෙනසක් නෙවෙයි. සම්පූර්ණ ජීවන රටාවෙම දැවැන්ත විප්ලවයක්. මේ සංක්‍රාන්තියත් එක්කම බුහුමදාන චාරිත්‍රාත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේකට අපි කියනවා මහා ශිලා සංස්කෘතිය කියලා. මියගිය අය වෙනුවෙන් දැවන්ත ගල් පුවරු යොදාගෙන විශාල සොහොන් ගැබ් නිර්මාණය කරපු එක තමයි මෙතනදී වුනේ. ඉබ්බන් කටුව යාපහුව ඇසලා තියෙන පින්වැව, කොන්වැව සහ කොළම කෙත්‍රාම වගේ තන් වලින් හමුවන මේ මහා ශිලා සොහොන් වලින් ඔවුන්ගේ සංවිධානාත්මක ශ්‍රමය වගේම මියගිය අයට දක්වපු ගෞරවයත් හොඳින්ම විදහා දක්වනවා. මේ කාලයේ සිදුවුණු තාක්ෂණික දියුණුව කොච්චර වේගවත්ද කිව්වොත් ඔවුන් කළු සහ රතු මැටි බඳුන් නිෂ්පාදනය කළා. ඒ විතරක් නෙවෙයි යකඩ උණු කරන පෝරණු පවා භාවිතා කළා. වඩාත්ම වැදගත් සාක්ෂිය තමයි අනුරාධපුර ඇතුළු නුවර කැණීම් වලින් තහවුරු වෙලා තියෙනවා ක්‍රිස්තු පූර්ව 900 තරම් ඈත අතීතයේදී පවා ඔවුන් යකඩ පාවිච්චි කරලා තියෙනවා කියන එක. හිතාගන්න පුළුවන් දේ තාක්ෂණික දියුණුව. හතරවෙනි කොටස මුල් ඓතිහාසික යුගය, ශිෂ්ටාචාරයේ අරුණලු. අපි දන්න ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වගේම මනා ලෙස සංවිධානය වුණු සමාජයක් බිහි වෙන්නේ මේ යුගයේදී. අපි බලමු මේක කොහොමද ගොඩනගන්නේ කියලා. මේ ශිෂ්ටාචාරයේ පදනම හැදෙන්නේ ප්‍රධාන පියවර තුනකින්. පළවෙනි එක බ්‍රාහ්මී අක්ෂර හරහා ලේඛන කලාව ආරම්භ වීම. දෙවෙනි එක ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී සිදුවුණු මහින්දාගමනය හරහා ශක්තිමත් ආගමික සහ සංස්කෘතික පදනමක් වැටීම. තුන්වෙනි එක තමයි සංවිධානාත්මක රාජපාලනයක් ස්ථාපිත වීම. අපේ ඓතිහාසික වංශකතාවලට අනුව මේ කියන මුල් ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ විජය කුමරුගේ ලංකාගමනයත් එක්කයි.
මූලාශ්‍රවල ඉතා පැහැදිලිව සඳහන් වෙන විදිහට මේ ලිඛිත ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. පස්වන කොටස අතීතෙන් අනාගතයට නූතන ඉතිහාසයේ පදනම. ඉතින් මේ යුගයන් තුන එකිනෙකට වෙන්නුන හුදකලා සිදුවීම් නෙවෙයි. මේ හැම තාක්ෂණික සහ සමාජීය පිම්මක්ම එකතු වෙලා තමයි අද අපි මේ ඉගෙන ගන්න නූතන ඉතිහාසයේ ශක්තිමත් පදනම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සියල්ලම අහගෙන හිටියම අපිට හිතන ලොකු දෙයක් ඉතුරු වෙනවා. තිරිවානා ගලෙන් ක්ෂුද්‍ර ආයුධ හදපු අඳුරු ලෙන් යුගයක ඉඳලා දැවැන්ත පෝරණවල යකඩ උණු කරන යුගයක් දක්වා ආපු මේ පුරාණ මානව පරිණාමීය පිමි අද අපි මේ දන්නා අත්විඳින ලිඛිත ඉතිහාසයට ඍජුවම පාර කැපුවේ කොහොමද? ඒක තවදුරටත් ගවේෂණය කරන්න වටින අපේම මූලයන් හොයාගෙන යන විස්මිත කතාවක් නේද? අද අපි මේ විග්‍රහය තුලින් ඒ අතීතයේ හැඟුණු කතාන්දරය ගැන අලුත් මානයක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා.